සිංගප්පූරු වල මැලේසියාව වල බැංකොක් ගිහිල්ලා ඔයගොල්ලෝ සමහර බොහෝ අය ගිහිල්ලා දකින ඒ සමාජයේ අපිට අපේ ළමයින්ට අපේ දරුමුණුබුරු පරම්පරාවට අවශ්‍යයි කියලා ඔයගොල්ලෝ හිතන්නේ නැද්ද? සිංගප්පූරු කොහොමද දිනුනේ? ගොඩාක් සම්පත් තිබෙන රටක්. දැන් නැගෙනහිර යුරෝපයේ අත්පත් කරගෙන තිබෙන ආර්ථික සංවර්ධනයේ පැත්තක දැම්මත් ඒ සමාජීය සංවර්ධනය කොහොමද අත්පත් කරගත්තේ? මේවත් තේරුම් නොගෙන අපි සාම්ප්‍රදායික විදිහටම අපේ රට සංවර්ධනය කරන්න උත්සාහ කරනවා නම් අපිට අපේ කාලයත් අපේ දෙමව්පියන් ගත කරපු කාලය වගේම අපේ අත්තල මුත්තල සීලා ආච්චිලා හරි කොහොල කියන වචන වලින් එතකොට ඒගොල්ල කතා කරපු ඒගොල්ල විඳපු ජීවිත ඊට පස්සේ අපේ પરම්පරාවට උරුම කරපු ජීවිත අපේ ඊළඟ પરම්පරා දෙක තුනකටත් උරුම කරනවාද කියන අභියෝගය මම හිතන්නේ අපි හැමෝටම තිබෙනවා. ඒ නිසා මම ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරන්නේ විවුර්ත මනසකින් සාම්ප්‍රදායික කොටු වෙච්ච තනින් පොඩක් එළියට ගිහිල්ලා විවුර්ත මනසකින් බලන්න. විවුර්ත මනසකින් බැලුවොත් අපිට අනිවාර්යයෙන්ම මේ රට ඊට වඩා හොඳ රටක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. අප වෙත සේවාවන් ලබාගෙන එන සියලු දෙනාම අපි වගේ මිනිස්සු. ඊයේ පෙරේදා ගොඩාක් ප්‍රධාන මාතෘකාවක් වුණා රම්බාදපුර රෝහලේ සිද්ධිය. අපේ සමාජයේ තියෙනවා සාමාන්‍ය පවුලක දුව ආරක්ෂා කරනවා ගෙදරට දාලා පුතා ඕන තරම් පිරිමි දරුවාට ඕන තරම් නිදැල්ලේ යන්න දෙනවා. එතකොට ඒ පුතාගෙන් නම් අනිත් පැත්තෙන් දියණියකට කරදරයක් වෙන්නේ. එතකොට පුතා නිදැල්ලේ යවලා දුව ආරක්ෂා කිරීමෙන් හරියනවා. මම කියන කාරණේ තේරෙනවා. එතකොට අපේ රටේ කාන්තාවකට එවැනි අපරාධ කරන්න පුළුවන්. ඒක දොස්තර කෙනෙක් කියන එක නෙමෙයි, වෛද්‍යවරයෙක් කියන එක නෙමෙයි. දොස්තරවරයෙක්ගෙන්ම ඔයගොල්ලෝ මතක ඇති මේකම රෝහලේ ඊට වඩා අමානුෂික ලෙස ඊට වසර කිහිපයකට කලින් අර නිදහස් වෙනද කලාපේ වැඩ කරපු ළමයෙක් ප්‍රදූෂණය කරා මන්දාගන්න. හඬක් නගන්න කට්ටිය නෑ ඒ වගේ වුණා. අද නම් හඬ නගන්න කට්ටිය ඉන්නවා. හැබැයි ඒ වෛද්‍යවරයා අදින්වත් වෛද්‍යවරියකට වුණත් ඒ ගෘහණියකට වුණත් ඒ ඔබේම සහෝදරිය, ඒ ඔබේම අම්මා, ඔබේම අක්කා නංගි එවැනි සමාජ පරිසරයක අපේ විශාල රාජ්‍යයේ වගකීම් දරාගෙන සභාපතිවරු, ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, විශ්වවිද්‍යාල අංශාධිපතිවරු, මහාචාර්යවරු, අන්තර්ජාතික සංවිධානවල වැඩසටහන් කළමනාකරුවරු විදිහට අපි දරාගෙන ඉන්න ඒ තනතුර කොතරම් හැල් වෙනවද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? කිසිවක් කළ නොහැකි අසරණයෙන් බවට අපි පත් වෙන බව හිතෙන්නේ නැද්ද? ඉතින් මේ ග්‍රාම සංවර්ධනය කියලා කියන්නේ ඊට පුළුල් විෂයක්. එය සමාජයේ පීඩාවටපත් වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය, මද්ද්‍රව්‍ය උවදුර, සංස්කෘතික විවිධත්වයේ සැලකිල්ලට ගන්න ආර්ථික සංවර්ධනයත් අවශ්‍ය, අධ්‍යාපනයේ පෝෂණය වැනි දේවලුත් අවශ්‍ය පුළුල් සංකල්පයක්. ඒ සමස්ත සංවර්ධනය වෙනුවෙන්, ඒ සමස්ත දියුණුව වෙනුවෙන් අපි කොහොමද කටයුතු කරන්නේ කියන එක පිළිබඳව මම හිතන්නේ අපි ඔගිය මාස 3මාර අපි බොහොම ඉවසීමෙන් තාමත් සැලසුම් සහගතව මේ කටයුතු මෙහෙයමින් ඉන්නවා. අපි ආර්ථිකය ස්ථාවර කරගෙන තිබෙනවා. සාරව මට්ටමින් දැන් අපි ස්ථාවර කරගෙන තියෙනවා. ඩොලරය ඉහළ යන්නේ නැහැ, කොටස් වෙනද බල ඉහළ යනවා. තෙල් පොලින් නැහැ, ගෑස් පොලින් නැහැ. අන්තර්ජාතික සම්බන්ධ අපි හදාගෙන තියෙනවා. බංකොලොත් භාවයෙන් මිදලා තියෙනවා. ලෝන් රිස්ට්‍රක්චර් කරගෙන තියෙනවා. අපි ආර්ථිකය ස්ථාවර කරගෙන තියෙනවා. උද්දමනයක් නැහැ, මයිනස් යන්නේ, අවදමනයක් තියෙන්නේ. හැබැයි ජන ජීවිතේට ඒ ස්ථාවර වෙච්ච සාරව මට්ටමේ ඒ ආර්ථිකයේ ප්‍රතිඵල සුද්ධ මට්ටමට ගලාගෙන යාමට තාම පටන් ගත්තේ නැහැ. කාලයක් යන බව අපි දන්නවා. ඒ වෙනුවෙන් මම කලින් කිව්වා වගේ අපි ඉවසීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කළා වගේම ජනතාව ලබා දුන් ජනවරම භාවිත කිරීමටත් අපි කිසිම ආකාරයකින් පැකිලෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට සමහර අය කියනවා අපි ඉවසනවා වැඩි කියලා. සමහර වෙලාවට අපිට යනවා මටත් මගෙනුත් දාලා දෙනවා ගොඩක් අය. මොකද ඔච්චරම ඉවසන්නේ කියලා. ආණ්ඩුවක් විදිහට අපි කල්පනා කරලා තියෙනවා. සැලසුම් සහගතව ක්‍රමානුකූලව නමුත් ස්ථාවරව ස්ටෙඩි ලෙස අපි මේ ගමන යන්න ඕනේ. ඒකෙන් තමයි අපිට මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා අපිට විශාල ඕනකමක් තිබෙනවා. ඒ සඳහා අපිට විශාල කැපවීමක් තිබෙනවා.